Hello boys and girls, ඉතින් මොකද වෙන්නේ? ඔයගොල්ලෝ thumbnail එකෙන් දකින්නදී අද වීඩියෝ එක අපේ අද අපි රීඩිසයින් කරන්න යන්නේ අපේ බෙමි අයියගේ thumbnail එකක්. ඉතින් එන වැඩි කතා නොකිය අද අපි යමු වීඩියෝ එකට. එහෙනම් කොහොමද ඒක හැදින්නේ කියලා බලන්න. හරි එහෙනම් boys ඉතින් ඔන්න සුපුරුදු පරිදි background එක ඇඩ් කරගත්තවම තව එක ෆොටෝ එකක් තියෙනවා ඇඩ් කරගන්න. ඒකත් ඇඩ් කරගමු අපි. හරි එහෙනම් මේකත් ඇඩ් කරලා මේක පොඩ්ඩක් ට්‍රාන්ස්ෆෝම් කරගමු යටට කොහම දාලා ওই ගානට වගේ ඒ ගානට වගේ කොහොම පොඩ්ඩක් ට්‍රාන්ස්ෆෝම් කරලා අපි ටෙක්ස්ට් එක ඇඩ් කරගමු එහෙනම්. හරි අපි මේක කරන්න කලින් මතක් කරන්න ඕනේ පොන්චි මුචි ඉල්ලම subscribe කරන්න bell icon එකත් ඕල් දාලා තියාගන්න මේ වගේ වීඩියෝ දිගටම බලන්න. ඊළඟට ගේන්න ඕනේ වීඩියෝ එක කමෙන්ට් කරලා තියන්න පල්ලෙහෙන්. මං කලින් පෝස්ට් ඩිසයින් කරන එකකුත් දාලා තියෙනවා ඒකත් බලන්න. ලින්ක් එක දාලා තියන්නම් ඩිස්ක්‍රිප්ෂන් එකේ. ඒක ටෙක්ස්ට් එක ඇඩ් කරගමු. පන්දිනේ කෑල්ල එකටම දාමු අපි මෙතන. මෙතෙන්ට එන්න දාමු පන්දිනේ එක. පොඩි ලින්ක් දාමු. ඔය ගානට දාලා යාන්ට දාලා දවස කියන එක දාගමු. ඒකත් ඔය සයිස් එකට විතර ලොක් කරලා ඒක දාගමු. මේ ෆොටෝ එකෙන් පල්ලෙහාට තව ටිකක් පොඩි කරගන්නවා. ඔයගොල්ලන්ට ඊළඟට මම මේ සාමාන්‍යයෙන් මම රීඩිසයින් කරන ඒවානේ මේක. ඔයගොල්ලන්ට ෆුල් ඩිසයින් එකක් ඕන නම් මොන හරි දැනගන්න දේවල් එහෙම තියෙනවා නම් කමෙන්ට් එකක් දාලා තියන්න. අනිවාර්යයෙන්ම දාලා තියන්න මම මේ වීඩියෝ එක. පන්දිනේ දවස නොයි ගන්න කොහොමද දානවා. හරි දැන් මේකට ග්ලෝවින් එක ඇඩ් කරගමු. ග්ලෝවින් එක ඒකට PNG එකක් තියෙන ඇඩ් කරමු. එහෙනම් අපි සිංගල් මේ තියෙන්නේ PNG එක මේක සයිස් එකට පොඩි කරගමු ওই ගානට විතර. ටෙක්ස්ට් එකේ සයිස් එකට ඔය ගානට පොඩි කරලා මේක මේ normal කියන එක අපි ඇඩ් දාගමු. හරි දැන් ඔයගොල්ලන්ට පේනවා මේ විදිහට ලස්සනට ඒකේ background එක මේ විදිහට තියෙනවා. අපි crop කරලා ගමු ලස්සනට. ඒකේ කොපියක් ගමු ඒ ලේයර් එකේ මේ විදිහට සිලෙක්ට් දීලා සිලෙක්ට් මේ ලේයර් දීලා ඩුප්ලිකේට් ලේයර් කියන එක දුන්නාන් පස්සේ කොපි වෙනවා නිකම්ම. මේක එඩිට් දීලා මේක කොහොම කරලා එඩිට් දීලා අපි ට්‍රාන්ස්ෆෝම් දෙමු. ඊට පස්සේ ඩුප්ලිකේට් එකක් කරගෙන මෙහෙන් තියාගමු ওই විදිහට. හරි දැන් මම මේකේ ෆයිනල් ලුක් එක ඔයගොල්ලන්ට පෙන්නන්නම්. එහෙනම් අපි යමු ෆයිනල් ලුක් එක බලන්න. හරි ඉතින් මේ තියෙන්නේ අපි හදපු thumbnail එකේ ෆයිනල් ලුක් එක. එහෙනම් subscribe කරලා set වෙන්න.